හයි අයිබෝන් අවුරුදු 12 පුංචි දරුවෙක් අවුරුදු 12ක් කියන්නේ අම්මා තාත්තට තමයි දන්නේ ඒ අනාගතය ගැන හිතලා ඒ කියන්නේ ලොකු හීන දකින්නට ඒ අම්මා තාත්තා දෙමඩගොඩ ප්‍රදේශයේ එක්තරා මහල් නිවාසයක එමත් නැත්නම් ඇපාර්ට්මන්ට් එකක ඉඳලා උඩින් ඉඳලා පල්ලෙහාට වැටුණු ළමයි ජීවිතේ නැති වුණ ඒ ළමයාගේ හරි දුකට පත්වරන කරුණක් එහෙනම් පරිස්සම් වෙන්න ළමයිව පරිස්සම් කරන්න ළමයි කොහෙද යන්නේ මොකද්ද පන්තියේ වෙලාවල් ඒ වගේම දැන් ගෙදර ඉන්න වෙලාවල් වල දොරවල් අරිද්දි පොඩ්ඩක් කල්පනා කරන්න ළමයා කොහෙද යන්නේ කාත් එක්කද යන්නේ මොකද්ද කරන්න යන්නේ කියලා. ඇතුළෙන් පස්සේ ආයෙත් ගන්න බැරි දේවල් උගක් වෙනවා ලෝකේ. ඒකේ වටිනාම දේ මේ ළමයි සම්පත. පරිස්සම් කරගන්න අම්මා තාත්තලා දෙමව්පියන්. පරිස්සම් කරගන්න මේකේ සිදුවීම පළවෙනි සිදුවීමක් නෙමෙයි. අපි සමහර උගක් සිදුවීම් දැකලා තියෙනවා මේ සම්බන්ධව. ඒ කියන්නේ මේ ඇපාර්ට්මන්ට් රිලේටඩ් ඉන්සිඩන්ට්ස් උගක් දැකලා තියෙනවා. ඒ හින්දා අපි පරිස්සම් වෙන්න ඇපාර්ට්මන්ට් වල ඉන්න මිනිස්සු ලිෆ්ට් එකේ යන්නේන කට්ටිය උගක් පරිස්සම් කරන්න ළමයිව ඒ වගේම තවත් ලොකු කාරණයක් කියන්නට ඕන. දැන් සමහර වෙලාවට එක දරුවෙක් දකින්නට පුළුවන් මොකක් හරි අනතුරක. ඒ වෙලේ අපි අනතුර කියලා අපි යාලා වළක්වලා එයාලට අවවාදයක් කරන්න ඕනේ. හොඳයි. ඒ කියන්නේ තමන්ගේ ළමයා නෙමෙයි කියලා තව එක්කෙනෙක්ගේ ළමයාව දැකලා අපි කමක් නැහැ ඕනම දෙයක් වෙච්චාද මට මොකද කියලා යන්නත් හොඳ නැහැ. ඒ වගේම බය කරන්නත් හොඳ නැහැ. දැන් මේ සමහර දරුවෝ ඉන්නවා ඒ බය වුණාම කරන්නට මොකද්ද කියලා දන්නේ නැහැ. එහෙම දැන් සමහර වෙලාවට එහෙම වෙන්නත් පුළුවන්. දැන් ඉතින් කොනක දැන් මොකක් හරි බිල්ඩින් උඩ දකින්නට පුළුවන් කවුරු හරි ආවල් පුද්ගලෙක් දැකලා සමහර වෙලාවට බය කරලා අත නැත්තම් කකුල ස්ලිප් වෙලා වැටෙන්නත් ඉඩ තියෙනවා සමහර තැන්වල. ඒ හින්දා උගක් පරිස්සම් වෙන්න මේ මොනේ වගේ දෙයක් දැක්කනම් පොඩ්ඩක් ළමයා ළඟට අරගෙන අත ගාලා ඔළුව පරිස්සම් කරලා හොඳ අවවාදයක් දීලා යවන්න අම්මා තාත්තලා දැනුවත් කරන්න පොඩ්ඩක් පරිස්සම් වෙන ළමයි ගැන මේ ලංකාවේ අපේ මේ කාගේ ළමයා වුණත් අපේ ළමයා හා සලකන්න කාගේ ළමයා වුණත් පරිස්සම් කරන්න. ඒ කියන්නේ අපි කරන දේ විතරයි අපි පස්සෙන් පන්නන්නේ. හොඳ හෝ නරක. හොඳ වේවා නරක වේවා Taman කරන දේ විතරයි Tamanට හම්බ වෙන්නේ. ඒ හින්දා පරිස්සම් කරන්න ඕන දේවල් උගක් තියෙනවා ලෝකේ. ඒකේ ලොකුම සම්පත මේ ළමයි සම්පත. එක්කෝ ළමයින්ට ෆෝන් එක දෙනවා. එහෙමත් නැත්නම් වාහනයක් දෙනවා. චුට්ට පරිස්සම් කරන්න ළමයි. ඒ කියන්නේ ඒකෙන් එන අලාභේ කියන්නට බැරි ලොකු අලාභයක්. පරිස්සම් වෙන්න. ඒ අවුරුදු 12 ළමයාට වෙච්ච දේ ගැන මම හරි දුක් වෙනවා. මොකද මටත් ළමයි ඉන්නවා. ඒ හින්දා ළමයි ගැන පරිස්සම් වෙන්න ළමයිව පරිස්සම් කරන්න ආරක්ෂා කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you very much for watching my video guys. See you next video. Bye.